Wish to inform Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Parliamentary Pensions Repeal, which was challenged in the Supreme Court in terms of the Article 121(1) of the Constitution. The Supreme Court has determined that no provision in the bill is inconsistent with any provision of the Constitution, and the bill can be enacted by Parliament with a simple majority. I order that the determination of the Supreme Court to be printed in the official report of the today's proceedings. නිවේදනාංක 2 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කරන ලද පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ නිවේදනාංක 2 2026 පෙබරවාරි 3 වෙනි දින මාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සම් 4ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සමක පිටපතක් 2026 පෙබරවාරි 5 වෙනි දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. නිවේදනාංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2026 පෙබරවාරි 6 වෙනි සිකුරාදා එනම් අද දින අපරභාග 4ට කාරක සභා කාමරාංක 2ෙහිදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය